හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් අද මම ඇවිත් ඉන්නේ ලංකාවේ ඉන්න ඔයාලා බලන්න ඕන වටිනම තැනකට. ඉතින් මේ කොහෙද කියලා බලන්න ඕන නම් වීඩියෝ එක අන්තිම වෙනකන් ස්කිප් නොකර බලන්න. මං ආසම කරන දෙයක් තමයි travel කරන එක. ඉතින් පුළුවන් හැම වෙලාවකම ප්‍රී ටයිම් තියෙන දවසක් කොහොම හරි හොයාගෙන මේ වගේ ලස්සන තැන්වල ඇවිදින්න බලන්න තමයි ගොඩාක්ම ආස. ඒ වගේම හිත පොඩ්ඩක් රිලැක්ස් කරගන්න මේ ට්‍රැවල් කරන එකෙන් පුළුවන්. පවුලේ අයත් එක්ක මේ නිදහසේ ගෙවන වෙලාවන් හැමදාම මතකේ රැඳෙනවනේ. ඒ වගේම පුදුමාකාර නිදහසක් දැනෙන්නේ. අද නම් මෙතන සෙනඟ ගොඩක් ඉන්නවා. මොකද නිවාඩු දවස්වල මේ වගේ ලස්සන තැන්වලට සෙනඟ ගොඩක් එනවනේ. ඔයාලට පේනවනේ මේ ප්ලේස් එකේ තියෙන ලස්සන. සමහරු දැනටම දන්නව ඇති මම මේ කොහෙටද ඇවිත් ඉන්නේ කියලා. සමහර අය නම් දන්නේ නැතුව ඇති. ඉතින් කාර්යබහුල ජීවිතයෙන් මිදිලා මේ වගේ තැන්වල ඇවිදින්න තියනවා කියන්නේ හිතට පුදුමාකාර නිදහසක් තමයි දැනෙන්නේ. තාම මං මේ කොහෙටද ඇවිත් ඉන්නේ කියලා දන්නේ නැති අයට මං චූටි ඉඟියක් දෙන්නම් උඩහට යන්න කලින්. මං ඉන්නේ මහියංගනේ තියෙන ලස්සනම ස්ථානයක. ඉතින් මහියංගනේ කිව්වහම ප්‍රසිද්ධ ස්ථාන 3-4ක්ම තියෙනවනේ. ඒ ප්‍රසිද්ධ ස්ථාන වලින් මේ ලස්සන තැන ගැන කාටවත් අමතක වෙන්න විදිහක් නැහැ මම හිතන විදිහට. එහෙනම් දැන් මාත් එක්ක උඩහට යමු බලන්න මම මේ කොහෙද ඉන්නේ කියලා. අද වෙසක් පොහොය දවස නිසා අපි මහියංගන විහාරස්ථානයත් වන්දනාමාන කරගන්න හිතාගෙන තමයි ආවේ. ඒත් ඉතින් අද සර්වඥ ධාතුන් ප්‍රදර්ශනය කරන නිසා ලංකාවේ හැම පැත්තකින්ම මිනිස්සු ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්න ඇවිත් නිසා අද සෙනඟ ගොඩාක් වැඩි. ඒ නිසා ඉතින් අපිට මහියංගන විහාරස්ථානයට නම් යන්න බැරි වුණා වන්දනාමාන කරගන්න. ඔයාලට පේනද මේ එක මිනිසෙක් යෝධ ශක්තියෙන් නිර්මාණය කරූ පුදුම සහගත නිර්මාණයක්. මේ තමයි ඓතිහාසික සුන්දර සොරබර වැව. මම මෙතන ඓතිහාසික කතාව පොඩි විස්තරයක් කියන්නම්කෝ. මෙම වැව නිර්මාණය කරන්නේ දුටුගැමුණු රජතුමාගේ යෝධයෙකු බුලතයෝධයා විසින්. රජතුමා මහියංගන විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනකම් බුලත් ඉට සපයන්න බාර වෙලා හිටියේ බුලතයෝධයාට. එයා හැමදාම වැඩනිම වෙලා ඉතුරු වෙන වෙලාවේ තනියම එකතු කරපු ගල් වලින් තමයි මේ යෝධ වැව හැදුවේ කියලායි ජනප්‍රවාදයේ තියෙන්නේ. අදටත් මේ වැව දකිද්දි පුදුම හිතෙනවා එක තනි මිනිසෙකුට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ වැවේ ඉතිහාස කතාව තියෙන්නේ. මම ඉතින් හැමදාම වගේ මගේ මතක පොතට එකතු කරගන්න ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකකුත් ගත්තා මෙතන. මේ පරිසරය හරිම සංසුන්. ඒ වගේම හිතට වගේම ගතට දැනෙන නිදහස වචන වලින් කියන්න බැරි තරම්. ඇත්තටම සොරබර වැව කියන්නේ ලංකාවේ හැමෝම අනිවාර්යෙන් ඇවිත් බලන්න ඕන අපේ අතීත උරුමය කියාපාන සුන්දර තැනක්. ඉතින් ඔය විදිහට සොරබර වැවේ සුන්දරත්වය විඳගෙන අපි දැන් පහළට තමා මේ ඇවිත් ඉන්නේ. කොච්චර මහන්සියක් දැනුණත් මේ තැන්වල සුන්දරත්වය දැක්කහම ඒ මහන්සිය කොහෙන් නැති වෙනවද කියලා හිතාගන්න බැහැ. ඉතින් මෙතනට ආවම සොරබර වැව ගැන විතරක් කියලා මදිනේ. මෙතන හැම දෙයක්ම සාමාන්‍ය මිලට වඩා ගොඩාක් අඩුයි. ඒ වගේම මේ බඩු හොඳ ක්වොලිටියෙනුත් තියෙනවා. මම ඉතින් මේ තැන්වලින් එක චූටි අයිටම් ගන්න මාරම ආස කෙනෙක්. මොකද අපිට අපේ මෙමරි වලට එකතු කරගන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි අපේ චූටි කේමි බබත් සෙල්ලම් බඩු දැක්කම හරිම ආසයි. මම ඉතින් මගේ චූටි කාලේ ආයෙ විඳිනවා අපේ කේමි බබාගෙන්. ඉතින් චූටි කාලේ ඉඳන්ම මම ට්‍රිප් ගියාම ගන්න ආසම දේවල් තමයි මේ ස්වීට්ස්. මම විතරක් නෙමෙයි ගොඩාක් දෙනෙක් ආස ඇති මේ කෑම වලට. ඉතින් අදටත් ඒ චූටි කාලේ පුරුද්ද ඒ විදිහටම තියෙනවා. ඒ වුණත් ඉතින් දැන් මට වඩා අපේ චූටි කේමි බබා තමා මේ වගේ තැන්වලින් ඒව ගන්න ආස.
ගොඩාක් ඉතින් මේ වගේ තැන්වලට ආවහම මගේ චූටි කාලේ මතකයන් ආයෙමත් මට මතක් වෙනවා. ඉතින් ඒ චූටි කාලේ මතකයන් ආයෙමත් මතක් වෙනවට මම හරිම ආසයි. මේ බලන්නකෝ මෙතන හරිම පිරිසිදුයි. එක එක ජාතියේ කෑම වර්ග දැක්කත් ආස හිතෙනවා. ඉතින් අපි ආයේ ගෙදර යන ගමන් කන්න චූටි ස්වීට්ස් වර්ග එහෙම ගොඩාක් දේවල් මෙතනින් ගත්තා. ඒ වගේම ඉතින් අපි කොහේ හරි ගියාම කළු දොඩොල් කෑල්ලක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. මේ බලන්නකො මේ බෑග් එක උනත් මාරම ලාභයි. වෙන තැනකින් ගන්නවා නම් එහෙම මේ වගේ දෙගුණයක් දීලා තමයි ගන්න වෙන්නේ. බෑග් එකේ ක්වොලිටි එකත් මාරම හොඳයි. එහෙනම් ඉතින් අද මගේ ට්‍රැවල් ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙතනට ගිහින් තියෙන අයත් කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න කේමි ෆැමිලි YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තව ලස්සන සුන්දර දවසකින් හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. Bye bye.